හෙලෝ මගේ ලස්සන ළමයි. ඔන්න ඉතින් වෙනද වගේම ලස්සන අලුත් තුන ගොඩාක් ස්ලිපර්ස් ඕගලන්ට අරගෙන ආවා. එහෙනම් අපි ඒ මොනවද කියලා එකින් එක බලමු. මුලින්ම මම පෙන්නන්නම් මෙන්න මෙයාව. මං හරිම ආස වුණා එයාට බ්‍රවුන් කලර් ලුක් එකට ආස ඕගලන්ට ඔන්න මෙයාව පර්චේස් කරන්න පුළුවන්. මේක ෆ්ලැට්ෆෝම් ටයිප් එකට තමයි ඉතින් කළේ. මේකේ බ්ලැක් එක තියෙනවා. ඉතින් මම ඔයගලන්ට කිව්වනේ ඕනම වෙල්වෙට් කලර් එකකින් අපිට දෙන්න පුළුවන්. අපි ගාව තියෙනවා කලර්ස් 6-7ක්ම. ඉතින් මේ තියෙන මේ විදිහට හැදුණු ලස්සන ස්ලිපර් එකක්. ඒ වගේම තමයි ඔන්න අද දවසේ යනවා ලස්සන හීල් එකකුත්. ඉතින් ඔන්න ඒකට පොඩි වෙනස්කම් ටිකක් කළා අපි ළඟ තියෙන එකක්මයි. එයාට මෙන්න මේ විදිහට බෑක් ස්ට්‍රැප් එකක් ඕනි කියලා ඉතින් අපෙන් පර්චේස් කළා. ඒක ඒ විදිහට දෙන අතරේ ඔන්න 3-inch heel එක ඒ විදිහට මෙයාට ඕනේ කිව්වා. ඉතින් අපි ඒකත් එයාට මෙන්න මේ විදිහට ලස්සනට හදලා දුන්නා. ඔන්න මේ දෙන්නත් ඉතින් අලුත් විදිහට තමයි හැදුනේ. මොකද කලර්ස් දෙකකින්. මං කිව්වා ඔයගලන්ට මැට් කලර්ස් උත් ගොඩාරියක් තියනවා කියලා. ඉතින් ඒ විදිහට එකම කස්ටමර් කෙනෙක්ට තමයි මේකත් යන්නේ. යාට බ්ලැක් එකෙන් සහ වයිට් එකෙන් ඕනි කිව්වා. දැනට අපි ගාව හදලා තියෙන ඩිසයින්ස් බලන්න ඕනේ නම් පර්පල් කලර් එකක් තියෙනවා. බ්ලූ කලර් එකක් තියෙනවා. ඉතින් රෙඩ් එකක් තියෙනවා වගේ මතකයි. ඒකට තවත් දෙන්නෙක් එකතු වුණා. ඕගොල්ලන්ට මේ විදිහට එක choices වලට කැමති අයට අපිට කියලා කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් අද ගොඩාක් ඒවා තියෙනවා ළමයි. එක විදිහට වෙනස් වෙච්ච මේ තියෙනෙත් එහෙම එකක්. මේකේ ෆ්ලැට් ස්ලිපර්ස් නේ ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ. මේ තියෙන එක කරපු ලස්සනම platform type එකක්. ඉතින් round shape එකකින් තමයි අට ඕනේ කිව්වේ. මෙන්න මේක එයා ඉතින් අපිට කියලා පර්චේස් කළා. ඒකෙම ළමයි තව තියෙනවා ඔන්න ෆ්ලැට් ස්ලිපර්ස් දෙකකුත්. මේ තියෙන්නේ අපි ඒකේ මුලින්ම කරපු ඒවා. ඉතින් ඒකම අනිත් කස්ටමර්ස්ලට ඕන විදිහට මම කියලා තියෙනවා අපි චේන්ජ් කරලා දෙන්න කැමතියි කියලා. ඒ වගේම තමයි ඉතින් වැඩිපුරම දැන් එක දිගට යනවා මෙන්න මේ ස්ලිපර් එක. ඉතින් ඒක හරිම charm ස්ලිපර් එකක්. ඒක ඔයගලන්ට පහසෙන් දාන්නත් ලේසි, ස්ටයිල් කරන්නත් හරිම පහසුයි. ඉතින් ඔන්න ඒකිනුත් එකක් තියෙනවා ළමයි. ඒ වගේම තමයි මෙන්න මේ platform දෙක, මෙන්න මේ දෙක. මේකට 2 strap දාලත් ගන්න පුළුවන් front එකට 1 strap විතරක් නෙමෙයි. ඉතින් මෙන්න මේ platform ಜಾති දෙකක් අද තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේක. තව විශේෂත්වයක් තියෙනවා. එක කස්ටමර් කෙනෙක් බ්‍රෑන්ඩ් නේම් එක නැතුව තමයි මෙන්න මේ ස්ලිපර්ස් තුනම එයාට ඕඩර් කළේ. ඉතින් එයාගේ සයිස් එකට එයාට ඕන වුණ විදිහට තමයි ඒ ස්ලිපර්ස් ටික අපි රෙඩි කළේ. මේකෙන් තවත් එකක් තියනවා ළමයි. මේක ෆ්ලැට් ටයිප් එකට තමයි ඉතින් තියෙන්නේ. ඒක වෙජස් ටයිප් එකට, ෆ්ලැට්ෆෝම් ටයිප් එකට උනත් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේකිනුත් අද දවසේ දෙකක් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අද ස්ලිපර්ස් ටික රෙඩි වුණේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේවා අපෙන් පර්චේස් කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි නැත්නම් වෙබ්සයිට් එකකින් හරි පර්චේස් කරගන්න පුළුවන්. බයි.